මීන ලග්නය සෙනසුරු මීන රාශිගත වීම මීන රාශියට බලපාන ආකාරය ගැන තමයි දැන් අපි කතා කරන්නේ. දැන්ටමත් මීන ලග්න ධාරීන්ට ඒ රාශිටකයක් ලබා තියෙනවා. මීන ලග්න ධාරීන්ගේ සියලු ලැබීම් පෙන්වන අයස්ථානාධිපතිය සහ ව්‍යයස්ථානාධිපතිය 2025 මාර්තු 29 වන දින තම ලග්නයට පැමිණීම සිද්ධ වෙනවා. සෙනසුරු ලග්න ඒ රාශිටකයේ මැද කොටස ගත කිරීමට තමයි මේ සිදු වෙන්නේ. සෙනසුරු ඔබගේ කේන්දරේ මකර කුම්භ තුලා යන රාශියක නම් ධනවත් ප්‍රසිද්ධ කෙනෙකු බවට ඔබට පත්වෙන්නට පුළුවන්. සාමාන්‍ය සෙනසුරු ලග්නයට එන කාලය තුලදී කර්කශ බව සහ ආතතිය තරමක් වැඩි වෙනවා. එම නිසා ඔබට තරමක් මහන්සි වෙන්නට සිදුවන කාලයක්. ඉරුවා රදය හෝ හිස සම්බන්ධ ආබාධ, සෙම් රෝග ආදීද ඔබට ඇති වෙන්නට පුළුවන්. මේ නිසා ඔබේ ශරීර සෞඛ්‍ය ගැන නම් සැලකිලිමත් වීම වැදගත්. සෙනසුරු ලග්නයේ ගමන් කිරීමේදී ඒ රාශිටකයක් වුවත් මහන්සියෙන් වැඩ කිරීමේදී උසස් ප්‍රතිඵල හිමි කරගන්න පුළුවන්. මහන්සියෙන් උත්සාහයෙන් වැඩ කටයුතු කළ විට එම අපල වලින් ගැලවීමේ හැකියාව ලැබෙනවා. එහෙත් සෙනසුරු 5, 6, 9 යන තැනක තැන්පත්ව තුලා වෘශ්චික ධනු නවාංශකයක් වෙලා ඉන්නවා නම් අධ්‍යාපනය ලබන අයට ඉගෙනීමේදී බාධා ඇති වෙන්නට පුළුවන්. වයස්ගත අයට හදිසි අනතුරු, හන්දිපත් ආශ්‍රිත රෝගන් උත්සන්න වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. තරුණ අයට විවාහ ප්‍රමාද වේ, ප්‍රේම සම්බන්ධතා කැඩී යාම නිසා ප්‍රශ්න ඇති වේ, රක්ෂාවල නිතර බාධක කරදර මතුවේ, වැඩ කටයුතු සෙමෙන් සිදු කරන ආකාරයකුත් ඔබ තුල දකින්නට පුළුවන්. ඉතින් මේ தත්ත්වය තමාට තිබෙන අවාසිදායක தත්ත්වයක්. ඒ අනුව එම ඉඩකඩ අවම කරගනිමින් තම උත්සාහයෙන් එම කටයුතු කාරණා සිදු කරමින් මෙම ඒ රාශිටක කාලයෙන් මිදීමට ඔබ කටයුතු කිරීමයි සිදු කළ යුත්තේ.